2026 මැයි මාසයේ 20 වෙනිදා අපි යනවා හැටන් පැත්තට. යන ගමන් රවුදේ හන්ද නැවතුණා. ඉතුරුගලට පොඩ්ඩක් යනවා. වනවදුල රසබොජුන් කියන තැන. මේ කට්ටිය පල්ලෙහා කෑම ගන්නවා. මේ පැත්තට ගිහිල්ලා බලමු පොඩ්ඩක්. ඇත්තටම මේ අපි අද මේ ගමන යන්න ප්‍රධාන හේතුව මේ මිත්‍රයා අරවින්දන් යුකේන්ද්‍ර ආවා. මෙයාට යන්න ඕනේ කිව්වා උඩරට පැත්ත බලන්න. දියැලක් බලන්න. ඒ නිසා තමයි මේ ගමන අපි සංවිධානය කරේ. එතන ඉන්න අපේ අරවින්දන් ඉන්නවා. අරවින්දන් හෙලෝ. ඉරිපත් කනවා අරවින්දන්. ඉරිපත් හදනවා. අපි ආව මේ මොකද මේ තැනක නම නරුනේ? හෙලෝ පොජු. නෑ මොකද්ද? වනවදුල. වනවදුල ආවා. අන කිරිබතුයි මාළු හොදි පොල් සම්බෝලයි. and අපි යනවා දැන් ඉතන පොඩ්ඩක් බලන්න. ඔව්. හරි. මේ ෆොටෝ බ්ලොගින් කරන්නේ. ඔව් මට කොහොමද මේ කැමරා මෙතන තියෙනවා කෑම වර්ග. පිට ගන්න ඕන කෑම තියෙනවා රොටි, දෝසේ, පිට්ටු, දියාප, පැණි කෑම, වලලු, පළතුරු තියෙනවා. වඩා මාමාගේ දුගල් කඩේ. දොල් තියෙනවා. වනවදුල රසබුදු. දැන් මෙතනින් කාලා තව ටිකක් යනවා. දැන් වෙලා උදේ කීයද දැන් වෙලා? 8:20යි දැන් වෙලාව. වහින ගතියකුත් තියෙනවා. එතන හැබැයි තියෙනවා පොඩි පොකුණක්. අපි තව ටිකක් යම් පොකුණ බලන්න. දැන් තියෙනවා මේ මත් පොඩි පොකුණක්. එයා ඒ වතුර වැටෙන උඩින් බටේ ගිහින් Afla. කොයි කාප් කියන්නේ? ඈ? Afla. දැන් ඉන්නව නේද මාළු? ඒ කියන්නේ මේ මෙතන ඉඳලා මේ තාර පාරට කොච්චර ගියාද? අඩි 65ක් ගාන. ඒකේ සෝරි මහත්තයා. ඒ කාරපාර අඩි දෙකමාර උඩ. මේ අර කායක තියෙන තත් අඩි දෙකමාර උඩ. එතන මේ ඔක්කොම සම්පූර්ණම යට. එතකොට මේ පල්ලෙහා අඩි 65ක් පල්ලෙහා ගඟ තියෙන්නේ. ඒ කියන්නේ අඩි 70ක් මා උත්සාහ කළේ නෝටරි ජලාශ තුනේ වතුර එකපාරේ කොහෙලාවට ඇරිය. කියන්නේ අඩි 70 feet වතුර. 70 feet. 70 feet. ඒක 65. එතන දැන් උතුරන්නේ මෙහෙම. ඇවිල්ලා මෙහෙට එනවා. ඔව්. ඉතින් මේක එලිවේෂන් එක කියලා 5ක් නෙමෙයි ඊට වැඩි. 65 අඩි.
අඩි එතනින්ද මෙතෙන්ට. ඔව්. නෑ 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 නෑ. එහෙමනේ කැලණි ගඟේ මට්ටම එකපාරට අඩි 65ක් වැඩි වෙලා එතන 65. ඒ එතන 65ක් එනකොට මේ ටික මෙහෙට මේ ගාන එනවා. ඒක 65 කියනකොට මේක මට අර වීදු මේකේ හොටේ බඩු ගන්න හම්බුලා ඔක්කොම ගහන්නේ කියලා ඇත්තද? උඩි. අර කායක ළඟ වෙනකම් වතුර. මේ මාළු ගහගෙන ගිහිල්ලා තිබ්බේ පල්ලෙහා කිලෝමීටර් 5-6යි. මම ওই මිනිස්සුන්ට කියලා අල්ලා රුපියල් 5000ට 6000ට එක මාළුව නෑ. ඔව් සල්ලි දීලා ගහලා ආපහු දැන් ආපද මීට වඩා ගොඩක් හිටියා. ඔක්කොම ගහගෙන ඇත්තද? අයියෝ. මම අර ගෙදරට ගිහිල්ලා දා ගෙදරට යනකොට මේ අතින් අරන් දාන්න ඕක. පොඩ්ඩක් අතින් අරන්. අතින් දරන් දාන්න. ඈතට දාන්න. නාරෙන් දැන් මාළු දාන්න. මාළුන්ට කෑම දාන්න. බබා කිලෝ පහ මේ ලෑල්ල විතර උනේ. එහෙමද? ඒ තමයි මේ ස්ථානයේ මේ ඉඩමේ අයිතිකාර මහත්තයා ලුකස් මහත්තයා එයාගේ පවුලේ උදවියත් එක්ක තමයි මේ රෙස්ටොරන්ට් එක කරගෙන යන්නේ. ඉතින් යා මේ අපිට පැහැදිලි කරේ මේ දිත්වා කුණාටුවෙන් විච්ච හානිය. එයාගේ මේ ස්ථානය මේ පොකුණු ඔක්කොම මින් උඩටත් අඩි 5ක් විතර යට වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ තමයි නැවත මේ තත්ත්වයට ඔහු මේක පත් කරගෙන තියෙන්නේ. තාම ලස්සන ස්ථානයක්. බලමු තා විස්තර උගෙන් අහලා මොනවද කියලා. Dan. Ada silla katara gamat මේ වගේ නේ ඉන්නේ මාළු. මේකම කන්න බැරිද නේද? පුළුවන් ඉතින් කාලා. බදලා කන්න බැරිද? පුළුවන් කාලා බලන්න. සාලය බදින්න යති. ගුටි ගන්න නෝ මට. දැන් අපිට මෙතන හිටපු මේ මහත්තයා එන්නකෝ මොකද්ද පෙන්වන්න අපි යනවා බලන්න. මේ ඉන්නේ ඒගොල්ලෝ විවේක ගන්න කාමරේ. මොකද්ද බලන්න ඉන්නේ කියන්නේ? සිද්ධාර්ථ මල්. සිද්ධාර්ථ මල් බලන්න තමයි මේ මහත්තයාට එන්න කියලා තියෙන්නේ. ගිහින් බලමු. ඔවුන් මේ පොකොන පිරිසුදු කරනවා මම හිතන්නේ මේ ඉන්නෝගේ මේ සේවකයෙක් උන් අද පොකොන පොඩ්ඩක් පිරිසුදු කරනවා මේ අවස්ථාවේ මේක දිගටම යන්න පුළුවන් තව ඈතට ගංගානිනට යනකම්ම එච්චර දුර ගියේ නෑ කන්නේ කොහෙද කුඹු එව්ව කුඹුරු නේ තමයි මේ තියෙනවා ඉන්දියාවේ. දැන් මේ අපිට මෙතන හම්බුණා විශේෂ මලක්. ඒකට කියන්නේ සිද්ධාර්ථ මල කියලාලු මේ කියන්නේ. මේ ගංගාවේ තියෙනවා වඳුරු කිහිපයක්. හොටෙල් වලට යන්නේ. ඒතර මේ මහත්තයා තමයි දැන් මෙතන පරිපාලන. මේ වාසයට එයා තමයි මෙතන පරිපාලන කටයුතු ඔක්කොම කරන්නේ මේ මහත්තයා. මෙන් බාරන වතුර මට්ටම වරන. ඔව්. කොහොම අපිට පෙන්වන්න යන්නේ විත්වා හානිය වෙලාවේ ගත්ත ඡායාරූප කිහිපයක්. ඌට විච්ච හානිය පිළිබඳව. මේ පාස් වතුර ගානේ. මේ පොණ්ඩේ සම්පූර්ණ යට වෙලානේ. මේ කාපට් පාරේ. මේ විත්වා එකට විච්ච හානිය.
අර හොඳ වැඩේ ඉලා කියන්නේ ලංකාවේ මිනිස්සු කොහමද රිකවර් කරලා එනවනේ. ඔව් ඉතින් සූසන් ජීවත් වෙන වෙනවා එනවා ඒ එනකොට 10 කිලෝ 40 වගේලා ගහ බකිනි. බකිනි ගහක්. මේ දෙන්නේ බකිනි ගෙඩි, මේ දෙන්නේ ගෙඩි නෙමෙයි මල්. ඔව් මේ දෙන්නේ ගෙඩි, මේ දෙන්නේ බකිනි මල. මේක තමයි ගෙඩි වෙන්නේ ඉවෙන්චුවලි එහෙමද? නෑ මල. පොහොට්ටුව. මේක පොට්ටු එක පිපුණාම මේක මල වෙනවා. නෑ පොට්ටු. ගෙඩි. හරි. වහින්නත් වගේ. අපි යන්න දෙන්න. අපි එන්න දෙනවා. අනේ බොහොම ස්තුතියි එහෙනම් අපිට නෑ නෑ මාතේ ෆොටෝ එකක් ගන්න මම. ඔයාගේ නම? හරි. මගේ පුතාගේ නම ලුක්. අපි දැන් කෑම කාලා එතන පොඩක් වටේ නරඹලා යන්නේ ආයිත් අපි යනවා ඇබර්ඩීන් ෆෝල්ස් බලන්න. අර දැකලාද උග්ගස් sugar cane මේක 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 දෙමළෙන් කියන්නේ කරඹු. අන්න පොද ගහනවා යන්. වන්ටයන් වහිනවා කියන්නේ යන්නේ. ඇබර්ඩීන් ෆෝල්ස් වලට යන පාර. අද ඇත්තටම වැහිබර දවසක් සෑහෙන වහිනවා. දැන් පොඩ්ඩක් විතර පෑවුවා. තව පටු පාරක්. ඇත්තටම හිතන්නේ වාහන දෙකක් ආවොත් නම් ටිකක් මාරු වෙන්නත් අමාරුයි. එහෙම වුණොත් ඉබෙතින් තැනක් හොයාගන්න වෙනවා අපිට වාහන දෙක මාරු වෙන්න. ඒ පාරේ බස් එකකුත් යනවා. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. පාර නම් තාම හොඳටම තියෙනවා කාපට් කරලා. තාම හොඳ තත්ත්වයේ තියෙන පාරක්. දෙපස වනාන්තර කැලෑ ස්වභාවයක් තමයි තියෙන්නේ. හරිත වර්ණයෙන් පිරලා පාර දෙපසම. තාම ලස්සන පාරක්. දියැලි මග දෙපස පොඩි කඩවල් තාම සුන්දර පරිසරයක් හරහා තමයි අපිට මේ ඇබර්ඩීන් ෆෝල්ස් වලට යන්න තියෙන්නේ. අපි දැන් ආව ඇත්තටම වොටර්ෆෝල් එක ළඟට ඒ කියන්නේ කාර් පාක් එකට. දැන් මෙතන අපි වාහනේ නවත්තලා මේ අපට පරිසරය පොඩ්ඩක් බලුවා. අපට පළතුරු ගස් සෑහෙන දිනවා මේ අපට. අලිගැට පෙර, නාරං, එතකොට උගුරැස්,
ඌරියන් අරවින්දන් මේ අවට පරිසරය පිළිබඳව විමසනවා. ඔහුට හරිය පුදුමයි මේ ළඟ මේ පළතුරු තියෙන එක පිළිබඳව. මොකද එතන අපි යාළුවා UK ඉඳන් යාවේ මෙහෙම ඔහුට අවස්ථාවක් ලැබිලා නැහැ මෙහෙම බලන්න. බාග් ෆ්ලෂින් සිස්ටම් එක මම හිතපු ගමන් යූස් කරනවා. අරයට දෙන හයි ෆයිබර් ඩයරෙක්ට් එක ඔයසනම නෑ නෑ. ෂුවර්ද? ඔව්. යා. අපි යනවා දැන් ඒකේ තමයි වෝටර්ෆෝල් එකට යන පාර. මේ ලොක් කරාද අරක? ලොක් කරාද? බැලුවද? බෑනේ. කන ජාතිය නෙමෙයි. ඔව්. දැන් අපි මෙතන ඉඳන් පල්ලෙහාට බහින්න ඕනේ විනාඩි 20ක් විතර. මේ පඩිපෙළ දිගේ දියැලට යන්න. එතන පොඩි කඩයක් තියෙනවා මේ. යම් පල්ලෙහාට ගිහිල්ලා බලමු. ඔගේ කරපු ඕකේද නේ? ඔව් මේක රෆ් නේ. සර්ෆස් එක. අර ටයිල් වගේ තමයි ලිස්සන්නේ. දැන් මේ දියැල්ල බලන පල්ලම විනාඩි 15ක් විතර ඉඳලා පල්ලෙහාට යන්න තියෙනවා. වැස්ස දවසක් උඩල්ලු ඉන්නවා. බලි තිස්සනවා. යාව භාගයක් විතර මේකේ පල්ලෙහාට දියැලේ සද්දය එනවා. විනාඩි 15ක විතර ගමනකින් පස්සේ ඔන්න අපි ආවා දියැල්ල තියෙන තැනට. එතරම් ලොකු වතුර ප්‍රමාණයක් වෙන්නත් නෑ. මේ දස්සිකේ වැහලා තියෙන හැබැයි මෙහෙට බලමු ළඟට ගිහිල්ලා කූඩල්ලුත් ඉන්නවා. මේක තමයි ප්ලැට්ෆෝම්. ඔව්. Aberdeen Falls.
තාමද බෑ. ඇයි? අපිට කිව්වේ යන්න එපා ඉතින්. වයින්නේ. මාර ලස්සනයි මේ. ඒ දහලන්නේ වතුර අඩුයි. අඩුයි. ඔව්. බීච් වල වතුර දැක්කද? එතට ගියාම මොකද තිබුණා? ඒක ගිය පාර වතුර වැඩි. පරිසර වතුර අවුරුදු 5ක් ගන්න. මේක අවුරුදු දැන් ඇත්තට මෙතන මේ වැස්සක් පටන් ගත්තා පොඩි එකක් තදින් වහිනවා. අපිට යන්නත් බෑ මේ අරවින්දන්ට පොඩ්ඩක් ඉන්න ඕනේ කෝ වැස්සේ මෙතන. ඉතින් දැන් අපි පොඩ්ඩක් වැස්ස පානකම් ඉන්නවා පොඩ්ඩක් බලමු කොච්චරලා වහිද්ද දන්නේ නැහැ. ටිකක් තදින් වහිනවා. අපි වැස්ස පානකම් ඉඳලා තව පොඩ්ඩක් මෙතන සිරින අරබලා යන්න තින් තීරණය කරා.
මොකද්ද වෙලා තියෙන අරවින්දන්? 18ක් ඔක්ට වැටිලා තියෙනවා. ඇරලා තියෙනවා. එහෙමද? අඩි 70. එයා තමයි ගන්න කුණුන් කාර්යය වගේ කුණුන් කාර්ය ගන්න බැරුණා ලෝකෙ. ආ. එයා කියනවා මේ ඇතුළේ ගියාම ඔළුව මෙහෙම යන්නේ. වැලි යනවලු මූණට. වැල්ල යනවලු මූණට. උඩින් වතුර වැටෙනකොට නෑ ඔව්. වැල්ල ඇවිස්සෙනවා ඇති. ඒකල තමයි බොහොම මාර්ගෙන් තමයි ගන්නේ. හැබැයි මැරලා. විනාඩි 20 ඉවරයි. විනාඩි 20ක් ඉවරයි. ඒ දන්නේ නැතුව නාන්නේ නේද? ඔව්. මේ ගමේ දෙන උග ගත්තනේ. ඇත්තද? ඔව්. ඉන්නේ නෝ බීලා. අර රාත්‍රිකට බීලා නෑ. අනේ දෙන්න නම් බීලා. අර උගන්නේ මොදියා මුගියා. අන්තිමට දෙන්න මරනවා. ඔව් මේ මෙතන පල්ලෙහාට ලොකු වලක්. ඒක තමයි ආණ්ඩු වල කියලා. මේ වතුර ඔක්කොම ගිහින් එතනට බ්ලොක් වෙනවා. මම කැඩලා පල්ලෙහා කාරවස්සේ කියන්නේ. මේ ළමයි කිව්වලු මහත්තයා ඔයගොල්ලෝ නා දෙකෙන් යන්න එපා. නාන්න නෑ අපි මුල් මුදුවේ කිව්වා. දැන් කාලක් යන්න නම් මේ යටම ගියා කොහොමද? බීලා ඉඳා. උන් බීලා නෑ. අයිස් මොනාරි ගාලා දැන් තියනනේ එක එක කුඩු අරක අරන් එව්වා. දැන් දෙන්නම ගියා. මේ එකෙන් නෑ. එකෙන් නෑ. කවුද ගියොත් බේර ගන්න එනවා එන්නේ. එහෙට එන්නේ මත පොලිසියෙන් වන්දෝ. ඒකනේ. පොලිසියෙන් ආවම තමයි ඔයගලන්ගේ අර එක්කෙනා මේ. ඔව් ඔව්. එයාගේ ගේ අතුනේ තියෙන්නේ. එයා පොඩි කාලේ ඔයගොල්ලන්ගේ තාත්තත් එක්ක ආවිලා රාතරම පුහුණු කෙරුවා. කවදාරින්බට මේ ඇල්ලෙන් නෑ ලැබෙයි කියලා. එයා දන්නවා මාක්ස්වල් ඔක්කොම මොල්. ඒකේ පීනන්න දන්න හොඳට යා. ඕක සාමාන්‍ය වහින කාලෙට මේ වතුර පාර මැද හරියටම වැටෙනවද? මාර අමාරු මාන් යනවා. මම මාතර. මෙහෙ පීනන්න. ඇත්තද? අද වෙන 20ක් විතර. විනාඩි 20ක්. මේ ඔව් උස්ම ගන්නද? කරගන්න ක්‍රමයක් තියෙනවා. ක්‍රමයක් තියෙනවා. ලුණු කාලේ ලුණු කාලේ යන්න. මම ගන්න කියන්නේ බඩු. සැකලන්න බන්නේ. ඇත්තද? ඔට වයසද? දැන් හැටේට. හැටේකදී ඔය මාර තරුණයි. මේ මම දෙවුන්දරේ පුතේ. එහෙමද? දැන් මේ අර මොනවාද ගන් වතුර කරනකොට මේ මෙතන වතුර ආවද? ඒ කියන්නේ මෙහෙට වතුර ආවද? මෙහෙ පිරුණා. මේ කියන්නේ මේ හරිය එතකොට අර මෙතනට ආවම අර මට්ටමට වතුර මේ මෙහෙ අර රස් මට්ටමේ මේ තමයි ඇල්ලේ මාමා මේ යාගේ කඩේ. ඉතින් මේ අපිට මේ විස්තරයක් කරා මේ දීයගිල්ලා මෙතන මැරිච් අය පිළිබඳව සහ මේ දිත්වා කුණාටු විච්ච හානිය. මේ කඩේ ඉතින් යට වෙලා තියෙනවා මේ කඩේ ගහගෙන ගිහිල්ලා තියෙනවා තනිකර මේ ඊට පස්සේ තමයි මේ කඩේ ආයි හදලා තියෙන්නේ. ඒ වගේ ලොකු හානියක් මෙයාට වෙලා තියෙනවා මේ ස්ථානයේ මේ කඩේ කරගෙන ගියාට. ඇත්තටම මේ කඩේ පිහිටලා තියෙන්නේ දියඇල්ලේ වතුර වැටෙන පහළ මට්ටමේ ඉඳලා අඩි 100ක් 120ක් විතර වගේ උසකින්. ඒකට ඔබට හිතා ගන්න පුළුවන් මේ ප්‍රදේශය කොයිතරම් ජල කඳකින් යට වෙන්නේ නැද්ද කියලා. ඕනේ දාතන යනවා මට. ඇල්ලේ මාමගේ කඩේ රොටි හදනවා. සතිය දවස්වල සෙනග අඩු වෙදින් නේද? අවුඩි. මම තමයි අරවින්ද. ගම දැන් එපා වුණානේ කෝපි කඩේ. කුපි කඩේ පවුනේ නෑ. තමයි දැන් අපි තේ බිව්වා. රොටි කෑවා. ඔව්. මොකද ඔයාගේ නම? ඇල්ලේ මාමා. ඇල්ලේ මාමා. ඇල්ලේ මාමා කඩේ. ඇල්ලේ මාමා කඩෙන් රොටි කෑවා තේ බිව්වා. දැන් මෙතන තියෙනවා මේ උඩහ උල්පතෙන් තමයි වතුර එන්නේ බොණ්ඩ. දැන් අරවින්දන් උල්පතේ වතුර බොණ්ඩ යන්නේ. හරි. අන්න උල්පතේ වතුර බොනවා. මොකද වතුර? හොඳයි.
ෆස්ට් ක්ලාස් වතුර. වැඩක් නේ කියලා. තව එනවා කට්ටිය. තමයි අද වතුර වලට කල්පනාවෙන් යන්නේ. මම මේක මෙයා කරලා දෙන්නද? මම එකක් දෙන්න. දැන් මම ඉන්නේ ඒ බීලා කඩෙන් පිටත් වුණා. දැන් ආයි අත නැගිල්ලක් තියෙන්නේ. පොදේකුත් යනවා. ඇස්ස. අර දැන් මහන්සිද? කොට ඇවිල්ලා තියෙන ඉවරයි. Ini hey. අපි දැන් විනාඩි 20ක විතර ගමනකින් පස්සේ උඩට ආවා. තාමත් වැහි පොද වැටෙනවා. මෙතනින් අපේ දියැල්ලේ ගමන අවසానයි. දැන් නැවතත් අපි කොළඹ බලයින් පිටත් වුණා. තාමත් වැහි බරගතිය තියෙනවා. වැහි පොද වැටෙනවා. ඉතින් අපේ බඩින්නල්ල ගමනේ අපේ අරවින්දන් එක්කන් ගියා. අදට ඉතින් අපේ ගමන මෙතකින් නිමා වෙනවා. අපි නැවතත් කොළඹ බලා දැන් පිටත් වෙනවා.